GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනයේ දසවන සංවත්සරය වෙනුවෙන් ඔබ සැම සාදරයෙන් යුතුව පිළිගනු ලබනවා. මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ප්‍රේමලාල් ගාමිණී මහතා කටයුතු කරනවා. මහාචාර්ය මනෝහර පීරිස් මහත්මයා, සාමවිනිසුරු රම්‍යා කුමුදුනී මහත්මිය, හෙවිසෙන් සේනානායක මහත්මයා, චතුරංග ජයරුවන් මහත්මයා සහ දිශ්නි තාරුකා මහත්මිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා. ආකර්ශනීය සහ සිත්ගන්නා ආකාරයෙන් බණ්ඩාරගම ගෝනදුව පාරේ අගනා බිම් කොටස් 10ක් සංවර්ධනය කර අලෙවි කිරීම GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනයේ අනුග්‍රහකින් සඳහා සේවාවක් බවට පත් වුණා. 2017 වසරේ සංවර්ධනය කර අලෙවි කළ මෙම බිම් කොටස් 10 බණ්ඩාරගම කළුතර පාරේ ගෝනදුව මනරම් පරිසරයක පිහිටා තිබුණා. වාද්දුව ජයපුර බිම් කොටස් 17ක් සංවර්ධනය කර අලෙවි කිරීම GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනයේ තවත් සුවිශේෂ කාර්යයක් බවට පත් වුණා. ඒ 2015 වසරේදී සුවිශේෂ පහසුකම් රැසක් මෙම සංවර්ධනය කළ ඉඩම්වලට තිබීම විශේෂත්වයක්. මේ නිසා බොහෝ දෙනාගේ ඉල්ලුම ජයපුර ඉඩම් යෝජනා ක්‍රමය වෙත ඉක්මනින් යොමු වුණා. අනරම් හරිත පරිසරයකට යාබදුව පිහිටි හොරණ කඳන බිම් කොටස් 8ක් සංවර්ධනය කර අලෙවි කරන්නේ GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනය 2016 වසරේදී. මෙම බිම් කොටස් කිහිපයත් අපගේ සේවා ලාභීන් අතට ඉක්මනින් පත් වුණා. සේවා ලාභීන්ගේ ඉල්ලීම සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනය නිරතුරුව කැප වෙනවා. කළුතර මිහිකතවත්ත අගනා අක්කරයක භූමි භාගයක කර්මාන්ත ශාලාවක් සඳහා ආකර්ශනීය ගොඩනැගිල්ලක් මෙන්ම එහි පසුබිමද සකසා දෙන්නේ ඒ අනුවයි. කර්මාන්ත ශාලාවකට ඇවසි හරිතමය වටපිටාව නිර්මාණය කර දෙන්නටත් GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පුද්ගලික සමාගම මෙම කටයුත්ත සමග සිදු කළා. ඔබ මේ දකින්නේ ඒ අපූරු වටපිටාව. ඔබගේ රුචිකත්වය සහ ඉල්ලීම අනුව කටයුතු කරන්නටත් GYR සූදානම් බව මෙයින් පැහැදිලි වෙනවා. කුරුසහන්දිය අරුග්ගොඩ පාර නිවස තවත් ආකර්ශනීය නිර්මාණයක් බවට පත් වුණා. ඒ 2015 වසරේ GYR පෞද්ගලික සමාගමේ තවත් නිර්මාණයක්. 2019 වසරේදී GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනය සිදු කළ තවත් අපූරු නිර්මාණයක් ලෙස මෙම නිවස හැඳින්විය හැකි. මොරොන්තුඩුව සුන්දර වටපිටාවක පරිසරයක පිහිටි මෙම නිවහන අලංකාර නිර්මාණයක් බවට පත් වුණා. අලුබුමුල්ල පෙරේරා මාවතේ ඉදිකළ මේ ආකර්ශනීය අංග සම්පූර්ණ නිවස 2023 වර්ෂයේ අප ආයතනයේ තවත් කාර්යභාරයක් බවට පත් වුණා. පැරණි නිවාස ප්‍රතිසංස්කරණය කරමින් ආකර්ශනීය නිමාවක් ඔබගේ ඉල්ලීම පරිදි ලබා දෙන්නටත් GYR පෞද්ගලික සමාගම කටයුතු කරනවා. ඔබගේ අවශ්‍යතාවය මතයි. හිරණ ගල්තුඩේ ප්‍රදේශයේ ඉදිකළ මෙම නිවස GYR ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ආයතනයේ තවත් සිත්ගන්නාසුළු ආකර්ශනීය නිර්මාණයක්. ඒ 2023 වසරේදී
භූමියද සුවපාසු පරිසරයක් බවට පත් කිරීම GYR ආයතනයේ කාර්යභාරයක් බවට පත් වුණා. මේ ඔබ දකින්නේ හිරණ ගල්තුඩේ ප්‍රදේශයේ 2016 වසරේ ඉඳුන අලංකාර ආකර්ශනීය සිත් ගන්නා සුළු නිවහන. ඔබට ගැළපෙන අයුරින් නිර්මාණය කිරීම තවත් ඔවුන්ගේ කාර්යයක්. කුරුසහන්දිය රවුම් කඩේ නිවස ඔබේ කාගෙත් සිත් තුළ පවතිනවා. අද එම භූමි විභාගයේ අලංකාර වූ නිවහනක් පරිසරයත් ආකර්ශනීය ආරක්ෂක තාප්පයත් පසුබිමත් මෙලෙසින් ඔබට දිස්වන්නේ. මේ අපූරු නිවහන අපූරු නිර්මාණය GYR Property Developers තවත් කාර්යයක්. රැකියා සඳහා විදෙස්ගත වන අයටත් අධ්‍යාපනය හෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන අයටත් කඩිනම් ණය පහසුකම් ලබා දීමටත් GYR Property Developers පුද්ගලික සමාගම කටයුතු කරන බව ඔබ දන්නවාද? මේ එවැනි අවස්ථාවන් කිහිපයක්. තමන්ගේ සේවාලාභීන්ට සේවා සැපයීමට අමතරව GYR Property Developers ආයතනය ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ඉටු කරනු ලබනවා. ඔබට ඉදිරියේදී දැකබලා ගන්නට ලැබෙන්නේ එවැනි සේවාවන් කිහිපයක්. මේ අලුබුමුල්ල S මහින්ද විද්‍යාලයේ දරුවන් සඳහා පොත්පත් ක්‍රීඩා සහ පාසල් උපකරණ ප්‍රදානය කළ අවස්ථාවක්. හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාත් එවක ප්‍රාදේශීය ලේකම් KG විජේසිරි මහතාත් මේ අවස්ථාවට එක් වුණා. හොරණ තල්ගහවිල ඉඳිවන වකුගඩු සහ දියවැඩියාව සිංහාවලෝක රෝහලට රුපියල් ලක්ෂ 2ක පරිත්‍යාගයක්ද GYR ආයතනය සිදු කරනවා. මේ ඔබ දකින්නේ 2019 වසරේ පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් GYR Property පුද්ගලික සමාගම ඉටු කළ අවස්ථාවක්. ජල පහසුකම් නොමැති පවුලකට නලනින්දක් ඉදිකර ගැනීම සඳහා රුපියල් 15,000ක පරිත්‍යාගයක් සිදු කරන්නේ 2024 වසරේදී ඒ කළුතර අධිකාරී ගොඩ පවුලක් සඳහා. ඔබේ දිනුව අපේ සතුටයි. ඒ GYR තේමාවයි. GYR Property Developers පුද්ගලික සමාගම ප්‍රජා සත්කාරක කාර්යයක් ලෙස 2018 වසරේදී S මහින්ද විද්‍යාලයේ සිදු කළ කටයුත්ත ඔබ මේ දකින්නේ. ගීත රසාස්වාද වැඩසටහන මෙන්ම මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්ද මෙයට ඇතුළත් වුණා. එවකට ප්‍රාදේශීය ලේකම් KG විජේසිරි මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. විශාල මුදලක් වැය කරමින් පොත්පත් ක්‍රීඩා භාණ්ඩ සහ පාසල් උපකරණ බෙදා දෙන්නටත් මෙහිදී GYR පුද්ගලික සමාගම කටයුතු කිරීම ප්‍රශංසනීය ලෙස සිහිපත් කළ යුතුයි. අති විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවට දරුවන්ගේ රැඟුම් ගැයුම්ද ඇතුළත් කර තිබුණා. විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අතින් මෙම පරිත්‍යාගයන් දරුවෙකු ලබාගත් අවස්ථාවක්. COVID-19 ඇති හැකි අයට වගේම නැති බැරි අයටත් විශාල බලපෑමක් ඇති කළා. එවන් අවස්ථාවන් වලදී සුදුසු පවුල් තෝරා වියලි සලාක ප්‍රදානය කිරීමත් GYR Property Developers ආයතනයේ
ප්‍රජා සත්කාරයන් බවට පත් වුණා. විශාල මුදලක් වැය කරමින් GYR ආයතනයේ එම කාර්ය ඉටු කළ අවස්ථාවන් මේ. ගල්පාත බටගොඩ මාපිය සෙවන වැඩිහිටි නිවාසයට දිවා ආහාර වේලක් ලබා දීමත් තවත් සත්කාරක වැඩසටහනක් ලෙස සතුටින් යුතුව සිහිපත් කළ හැකියි. මේ ප්‍රජා සත්කාරය GYR Property Developers ආයතනය සිය කාර්ය මණ්ඩලය සමග සිදු කරන්නේ 2023 වසරේදී. එම වැඩිහිටියන් සමග සතුට බෙදා ගන්නටත් ආයතනයේ කාර්ය මණ්ඩලය කටයුතු කළා. දෙදහස් 19 වසරේදී GYR Property Developers ආයතනයේ සංවත්සරය සුහද හමුව පැවැත්වුණේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රේමලාල් ගාමිණී මහත්මයාගේ සුන්දර නිවහනේදී. ආයතනයේ කාර්ය මණ්ඩලය වෙත ඇගීම් ප්‍රණාම තියාග ප්‍රදානයක්ද මෙහිදී සිදු වුණා. ශිෂ්‍යත්වලාභී දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයද මෙහිදී සිදු කළ කටයුත්තක්. සුහද හමුව වඩාත් මිත්‍රශීලීව පැවතුන අතර විශාල පිරිසක් මෙයට සහභාගී වුණා. ප්‍රදේශයේ පළාතේ එවක මහජන නියෝජිතයින්ද රාජ්‍ය නිලධාරීන්ද ව්‍යාපාරික ප්‍රජාවද සුබපතන්නන් මෙන්ම අනුග්‍රාහක බවතුන් සහ සේවාලාභීන්ද එක් වුණා. ප්‍රේමලාල් ගාමිණී මහතාගේ ආදරණීය මව, එතුමන්ගේ ආදරණීය බිරිඳ රම්‍යා කුමුදුනී මහත්මිය මෙන්ම පවුලේ සෙසු සමාජිකයින්ටද මෙය වඩාත් සතුට ගෙන දුන්නාට නම් කිසිදු සැකයක් නැහැ. GYR සමග බැඳුණු ඔබ අප හැමටම අද තවත් සුවිශේෂ දිනයක්.